මචං මචං උඹ මේ මොකක් හරි ඇඟේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි හැසිරීම් වල අඩුපාඩුවක් හින්දා සමහරලාට ඔයාට යාළුවෝ එහෙම ඔයාව ගණන් ගන්න නැහැ වගේද? එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ අඩුපාඩුව හින්දා ඔයාට ඉස්සරහට යන්න බය වෙයිද? බය හිතෙනවද? කට්ටිය මට ලැජ්ජ කරයිද? කට්ටිය මාව ගණන් ගන්න නැති වෙයිද? අන්න ඒ වගේ දේවල් උඹට හිතිලා නැද්ද? එහෙනම් මචං උඹ අනිවාර්යෙන් මේක බලන්න ඕනේ වීඩියෝ එකක් හරි. රයිට්. හොඳයි. අඩුපාඩු මොනවද අඩුපාඩු? සාමාන්‍යයෙන් කෙනෙක්ට මේ තමන්ගේ ඇඟි දැන් මම උදාහරණයක් ගන්න. ඔයා ගොඩක් කළුයි. ඔයා කැතයි කියනවා කට්ටිය. ඔන්න ඔය වගේ දේවල් ඔයාට කියන නිසා ඒ ඉම්ප්‍රෙෂන් එක නිසා ඔයා හදාගත්ත ඒ බොරු මානසිකත්වය නිසා ඔයා වැටලා තියෙද? ඕන තරම් ඇති නේද? සමහර වෙලාවට යාළුවෝ පාච්චල් කරනවා වෙන්න පුළුවන්. අනේ උඹට පුළුවන් බම්බුව. ඔබ මෙහෙම කරයි. ඔබ කරොත් ඕක අනා ගන්නවා. ඔන්න ඔහොම කියන ඔය පෙස්ටිමිස්ටික් මිනිස්සු ඕන තරම් ඔයාට ජීවිතේ හම්බෙලා ඇති. නෙගටිව් අය. නෙගටිව් ඇටිටියුඩ්ස් තියන අය. ඉතින් මචං ඕවට කොහොමද අපි මුහුණ දෙන්නේ? බලමු අපි කොහොමද ඒවට මුහුණ දෙන්නේ සහ ඒම දේවල් මොන අඩුපාඩු තිබ්බත් ගේමක් ගහගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියලා බලමු. හරි. නිකමට හිතන්නකෝ මෙහෙම. සමහර වෙලාවලට ඔයා දැකලා ඇති ඔය ඕනෑ තරම් සෝෂල් මීඩියාස් වල ඔයාට වඩා අඩුපාඩු තියෙන මිනිස්සු අතපය නැති අය වෙන්න පුළුවන්. ඇවිද ගන්න බෑ. බලන්න කොච්චර දියුණු වෙලාද? කොච්චර ලොකු තැන්වලට ගිහිල්ලා එයාලම කතා කරනවද? මේක කායික වෙන්න පුළුවන් අඩුපාඩු, ආර්ථික මට්ටමින් වෙන්න පුළුවන්, මානසික මට්ටමකින් වෙන්න පුළුවන් මචං. ඔය මොක තිබ්බත් උඹට දිනන්න පුළුවන්. ඔබ නිකමට හිතපන්කෝ. උඹ මම මේ ජෛව විද්‍යාත්මක දෙයක් කියන්නේ. ඔයා අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? ඔයා කලලය වෙද්දි, ඔයා කලලයක් වෙලා බිහි වෙද්දි, ඔය ඉන්නේ ඩිම්බේ හොයාගෙන මුලින්ම ගියපු ශුක්‍රාණුවක් තියෙන. ඉතින් මචං උඹ දැනටම දිනලා ඉවරයිනේ. උඹ මිනිස්සෙක් වෙලා ඉපදුනානේ. උඹ අඩුපාඩුව තිබ්බත් උඹ මිනිස්සෙක් වෙලා ඉපදුනා. අනිද්දේ මොකද වෙන්නේ? ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව හොඳට හදාගත්තනේ. ඒ මිනිස්සු ඔයාව වයින් කරලා විසික් කරලා දැම්මේ නෑ නේ. ඉතින් මචං මම නම් කියන්නේ ඔය ඕන මොකා මොනවා දේ කිව්වත් බං උඹට ගේමක් ගහ ගන්න පුළුවන්. මචං මෙහෙමයි. මිනිස්සුන්ට අඩුපාඩු තියෙනවා. සමහර ඒවා හංගා හදා ගන්න පුළුවන්, සමහර ඒවා හදා ගන්න බැහැනේ. මේ හැමේ පාට තියෙනවා නම් එක එක විකාර අනම්මනම් උලලා ක්‍රීම් වර්ග උලලා අනම්මනම් දේවල් හදාගෙන ඔළුව මූණ හදාගෙන ලස්සන වෙන්න try කරනවා වෙන්න පුළුවන්. ඇයි මචං මේ බොරුවට තමන්ගේ භෞතික ස්වරූපය වෙනස් කරගන්නේ? ඔයාට පුළුවන් මෙහෙම ඉතින් ඔයා දියුණු වුණොත් ඔය දේවල් ඔක්කොම අමතක කරලා ඔයා දියුණු වෙන්න හොඳ තැනකට එන්න. අනිවාර්යෙන්ම ඔය ඉන්න මිනිස්සු වඳී මචං. එහෙම නැත්නම් වඳිනවා කියලා අදහස් කරන්නේ මේ මිනිස්සු ඔයාව අගය කර. ඔයා ගැන සමහරට ගොඩක් ලොකුට කතා වෙල් ජීන්ති මිනිස්සුන්ගේ. අර මිනිස්සයාට අපි අරම කිව්වා කියලා පසුතැවි මචං. ඉතින් මචං ඔය විදිහට වැඩේ සිද්ධ වෙද්දී ඔයා කොහොමද ඒ වගේ කෙනෙක් වෙන්නේ කියන එක මම කතා කරන්න. ඔයාට නිකමට හරි දැනෙනවා ඇතින් ඉම්ප්‍රෙෂන් එකක් මට මේ අඩුපාඩුවක් තියෙනවා ඇති කියලා ඔයාගේ බොරු මවාපෑමක්. අනේ මම කැතයි. මම අනිත් අයට වඩා මිටි. මට විඳ ගන්න බෑ. මං ගොඩක් කළුයි කියනවා කට්ටිය. මගේ මූණ විරූපී. ඔය වගේ කතන්දර නිසා ඔබ වැටලා ඇතිනේ මචං. මෙහෙම කරමි. ඉස්සෙල්ලාම හදාගනින් ඔය අඩුපාඩු කියන අය ඉන්නවනේ. ඒ කියන අය ඉන්න තැන් චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ. එක්කෝ ඔය ගමේ ඉන්න හැකර කෙනෙක් වෙන්න පුළුවන්. කට තියෙන හැමෝටම කතා හදන මිනිසෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තව කෙනෙක් ආර්ථිකව එහෙම නැත්තම් දියුණු වෙච්ච මිනිසෙක් නොවේ. මොකද දියුණු වෙච්ච මිනිස්සු කවදාවත් මචං දියුණු වෙච්ච හොඳ ආකල්ප තියෙන මිනිස්සු මම අදහස් කරන්නේ කවදාවත් උඹව පහත් කරලා නම් කතා කරන්න. ඉතින් ඔය මොකක් මාරි අඩුවක් තියෙන මිනිස්සුන්ගෙත් අඩුපාඩු තිබිලත් ඒ මිනිස්සු නොදකින අඩුපාඩුවක් තියෙන මිනිස්සු තමයි උඹට ඔය වගේ කතා හදා. ඉතින් ඔය මිනිස්සු ගැන මචං හොයන්න යන්න එපා. වැඩක් නැහැනේ අපිටනේ. මොකද එයාලා කියන ඕනම දේවල් අවුරුකට අරගෙන සමහර දවසක ඉන්නවා මම දන්න කියන අය ඉන්නවා එයාලා අඬනවා. දවස් ගණන් අඬනවා. ඉතින් මම නම් කියන්නේ එහෙම අඬන්න අවශ්‍ය නැහැ. මොකටද ඉතින්? වෙන කෙනෙක් කියන දෙයක් නිසා, වෙන කෙනෙක් ගහන ගල් නිසා අපිට ඇලෙන්න ඕනේ නැහැනේ. අපිට ඇවෙන්න ඕනේ නැහැ.
ඔයා ඒකෙන් ගන්න හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක්. ඔයා ඒකෙන් ගන්න හොඳ අදිෂ්ඨානයක්. මම කවදා හරි දවසක මේ මිනිස්සුන්ට පේන්න මම දියුණු වෙනවා. මගේ අඩුපාඩු මට වැඩක් නෑ. මොකද මචං ඔය අඩුපාඩුවේ තියෙන ඒවා ඔය මොන විරෝපීකම් අනම්මනම් ඔය තියෙන ප්‍රශ්න අපි දියුණු වෙලා අපි හොඳ සල්ලිකාරයෙක් වගේ වුණොත් අපිට ඕනම දෙයක් කරගන්න පුළුවන් මචං. මොකද සල්ලි වලින් දැන් කරන්න බැරි දෙයක් නැහැනේ. අනික වෛද්‍ය විද්‍යාව දියුණුවේ නේද? ගොඩක් දේවල් තියෙනවානේ. ඔබට දේවල් හදා ගන්න පුළුවන් මචං. මානසික වැඩනත් ඕන තරම් ඔයාට මනස දියුණු කරගන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ එක අඩුපාඩුවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් මචං උඹට ඒ අඩුපාඩුවට වඩා ගොඩක් වටින දේවල් උඹේ ඇඟේ තියෙන්න පුළුවන් මචං. හැංගිලා කුසලතාව වෙන්න පුළුවන්. සමහර වෙලාවට නොපෙනෙන ලස්සනක් තියලා වෙන්න පුළුවන්. නේද? ඒක නිසා ඔබ පරිපූර්ණයි. ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. ඔබට කරගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ කාලය කැප කරන්න. හොඳට අධ්‍යයනය කරන්න කොහොමද මම ඉස්සරහට යන්නේ. හොඳ ප්ලෑන් එකක් ගහගන්න. මම කලින් වීඩියෝස් ගෙනලා තිනවා ප්ලෑන් ගහගන්න විදිය. ලස්සනට මේ දේවල් හදාගෙන ඔයාගේ ටාගට් එකකට යන්න මචං. ඔයා හිතන්නකෝ මෙහෙම ඔයාට ඇවිදින්න බෑ මම කියන්නේ. මේ ඇවිදින්න බෑ එහෙම මේ ඔයාලව අන්ඩෙස්ටිමේට් කරනවා නෙවෙයි. මම කියන්නේ ඔයාට ඇවිදින්න බෑ කියලා ඔයා හිතන්නකෝ. ඔයාට පුළුවන් නම් හොඳට සින්දු කියන්න ඔය අනික් මිනිසුන්ට වඩා. ඒතකොට මචං තැනකට එන්න පුළුවන් නේද? අන්න එහෙම මචං උඹේ හැංගිච්ච හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් කියනවා ඔය කතාවට ඒ කියන්නේ අපේ එක ඉන්ද්‍රියක් වැඩ කරන්නේ නැති වුනහම අපිට අනිත් ඉන්ද්‍රියන් ඊට වඩා දෙගුණයකින් වැඩි වෙනවා කියනවා වැඩ කරන නිසා. ඉතින් බලන්න චුට්ටක් try කරලා. ඔයා දැකලා සමහර විද්‍යාඥයෝ ඉන්නවා හොප්කින්ස්ලා හැම ඉන්නේ. බලන්න එයාලා ගත්තොත් එහෙනම් එයාලට ඇවිද ගන්න බෑ. එයාලා ඩිෆරන්ට්ලි ඒබල් නේ. හැබැයි බලන්න ගොඩක් ප්‍රොකු සයන්ටිස්ට්ලා. ඉතින් මචං අදම පටන් ගනින් වැඩි. ඔය මිනිස්සු කියන ඕන මගුලක් ගණන් ගන්න එපා. ඔහොම තමයි ඉතින් නේද? මිනිස්සුන්ට ඉතින් කතා අහනවා හද ඉන්න බෑනේ අපි කාට. ඒ යාළගේ හැටි යාළගේ ආකල්ප. ඉතින් ඒක ගැන හිතන්න එපා. ඔයා ටාගට් එක තියාගන්න මම මෙතෙන්ට යනවා කියන එක. අංක එක ටාගට් එක. ඊට පස්සේ ගිහින් මචං උඹත් එක්ක උඹට අඩුපාඩු කාලේ උඹත් එක්ක ළඟ හිටපු හොඳ යාළුවෙක් ඉන්නවා වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. එයාලා මචං අමතක කරන්නත් එපා. මොකද උඹ හොඳ දැනකට ආවට පස්සේ මේ මිනිස්සුත් ඔයාලට යම්කිසි සහායක් දුන්නනේ. ඒ අයටත් අනිවාර්යෙන්ම උදව්වක් කරන්න. මොකද එයාලා ගැනත් බලන්න. මොකද එයාලා ඔයා ගැන හොයලා ඔයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු අය වෙන්න පුළුවන්. අනිත් දේ ඔය ඔයාට කතා හදන අය ඉන්නවනේ. එයාලට අපි මොකද කරන්නේ? එයාලට තරහ ගිහලා ඔය වාහනයකින් යද්දි හප්පලා දානවා. ඒ වගේ සිතුවිලි වලට යනවාද අපි? නෑනේ. එහෙම යන්නේ නෑ. අපිට පුළුවන් එයාලාටත් උදව් කරන්න. එතකොට සමහර විට මේ මිනිස්සුන්ට හිතේ මචං අයියෝ අපි මොනතරම් පහත් මිනිස්සුද? අයියෝ අපි මොනතරම් ජරා මිනිස්සුද? ඇයි අපි මේ මිනිස්සුන්ට එහෙම කිව්වද? අපිට එහෙම නොකිව්වා නම් අපිට කොච්චර වටින මිනිස්සෙක්ද ඉන්නේ. සමහර වෙලාවට එයාලත් මොකද වෙන්නේ? එයාලා නිසා ටර්නින් පොයින්ට් එකක් වුණා වෙන්න පුළුවන්. එයාලම ඒ කියන කතා හදන මිනිස්සුම ටර්නින් පොයින්ට් එකක් වෙනා වෙන්න පුළුවන් ඔයාට. ඉතින් මචං කිසිම අවුලක් නැහැ. එයාලා නිසායි ඔයා අද මෙතන ඉන්නේ කියලා ඔයාට හිතන්නත් පුළුවන්. ඒක නිසා එයාලත් එක්තරා විදිහක යම් ආකාරයක උදව්කාරයෝ ඔයාට ඔයාගේ ගමන යන්න. ඉතින් මචං ওই විදිහට අපි වැඩේ කරගෙන යමු. ඔය ඇඟේ අඩුපාඩු අනේ මට ඔළුව ඉස්සු මනම් ඒ දේවල් කිසිම දෙයක් හිතන්න එපා. ගමනක් යන්න ඔයාට තියෙන ඔය පරක්කු නැහැ. අදම පටන් ගන්න. පොඩි දේවල් වලින් පටන් ගන්න. ඔයාට ජය අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඔය විදිහට තව ඔයාලගේ තියෙන අදහස් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. මේ විදිහට මේ වීඩියෝ එක අදින් නිමා වෙනවා. තව මේ වගේ සීරීස් ඉස්සරහට ගොඩක් එනවා. ඉතින් ඒක නිසා මම පුළුවන් වෙලාවට ඒවා අප්ලෝඩ් කරන්න. මාත් මේ දවස්වල ටිකක් බිසි. ඉතින් මේ විදිහට අපිව subscribe කරගෙන තියාගන්න. අපි දාපු වීඩියෝ එකක් ඒ සැනින් ඔයාලට notification එකක් එන විදිහට bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් good luck හැම දෙයකටම ඔයාට පුළුවන් ඔයා දිනනවා. Did you know the ocean so